කොහොමද ඉතින් ඔයගොල්ලන්ට සාදරයෙන් පිළිගන්නවා Ghost Game YouTube channel එකට දැන් ඔයගොල්ලන්ට අරන් ආවිලා තියෙන්නේ Metal Gear Rising Revengeance කියන ගේම් මේ ගේම් ප්ලේ එක. ඉතින් මේක ඇත්තටම පට්ට ගේම් එකක්. මේ මගේ ෆේවරිට්ම ගේම් වලින් එකක් තමයි මේක. නම් අර টොප් එකේම තියෙන ගේම් වලින් එකක් තමයි. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ ඉතින් මේ ගේම් එක මම ගහනවා දැන්. මේ ආයෙ නැහැ කියලා වචන නැහැ සුපිරි 10 out of 10 masterpiece එක මේක. Come so far in just 3 short years. May president sign of a strong leader, sir. Hey Rate. The will of a strong people. ඉතින් මේක මේ Metal Gear කියන්නේ ඇත්තටම මේ ගොඩක් මේ පරණ ගේම් ෆ්‍රැන්චයිස් එකක් හරිද මේ කියන්නේ ඒක සාමාන්‍යයෙන් Metal Gear කියන්නේ නිකන් අර ස්ටෙල්ත් පැත්තට බර මේ ගේම් එකක් තමයි උනට මේක මේ Rising Revengeance කියන එක වෙනම් පැත්තකට ගිහිල්ලා තනිකර ෆුල් ඇක්ෂන් ගේම් එකක් ඒගොල්ලෝ හදුව පළවෙනි වතාවට මේක ඒ උනට පට්ට සුපිරි ඔයන අපේ කැරක්ටර් එක Mr. Lightning Bolt කියලා කියන්නේ තව නම තියෙනවා Raiden කියලා කියන එයාට තව නමක් තියෙන එක ස්පොයිල් එක මම කියන්නේ මේ Order has returned sooner than expected. Perhaps I was wrong about these private military companies. We prefer private security providers, sir. මුන් අර සිකියුරිටි සර්විස් එකක් කරන සින්නක් තියෙන අපේ ඒ කියන්නේ මේ ප්‍රෙසිඩන්ට් ආරක්ෂා කරන්න එහෙම. Yes, well, the security can mean many things. කොමාර ඉතින් මේක නිකන් අර මේ කියන්නේ පට්ට මීම්ස් ගොඩක් හැදිලා තියෙනවා මේ ගේම් එකෙන් ආයෙ සුපිරි ගේම් එකක් keeps another in the sheath. අනරු කඩු අර දියුනේ. Threat of violence alone is a deterrent. Sometimes by taking a life, others can be preserved. කොහොම අම්මට සිරි ෆිලොසොෆර් යකෝ. It's the code the samurai lived by. මුත් සමුරායි කෙනෙක් වගේ තමයි. And a philosopher. You are full of surprises, Mr. Lightning Bolt. මරු නම Lightning Bolt. Mr. Prime Minister. මේකේ විලන් ලප් පට්ට ගේම් ප්ලේ එකත් පට්ට මියුසික් ඒ කියන්නේ යන සවුන්ඩ් ට්‍රැක් එහෙම ගේම් එකේ මැද පට්ට ගතිය වෙන්න ඉන්නවා අපේ කොල්ලා පට්ට විලන් නෑමු ජෙට් ස්ට්‍රීම් සෑම් කියලා කියනමුට අම්බෝ කොහමද කටාන එක තව කට්ටිය මුට මේ බ්‍රසීලියන් සමුරායි කියලා කියනවා නික්නේම් එකක් වගේ. ඉවරයි. බලන්නකො මේ කට් සීන් වල ගැම්ම කපාන ඔඩෝ කොහමද ඔඩෝ එහෙම කරන්න ඕනෙත් නෑ ඌ. අර චාර් එකට තවත් කපලා දැම්මා. ඒ කට් සීන් එකම ඔයගොල්ලෝ හිතා ගන්නවා ගේම් එක මොන වගේ දෙන්නේ කියලා. පිස්සු හැදෙන ගේම් එකක් බලා සේරම වැඩක් නෑ බම් ජෙට්ස් අඩෝ හිනාව cyborg What is happening? We got hit, sir. A cyborg. බලහන් කපාගෙන යනවා. Comes up unaffiliated. I'll notify all checkpoints. Get on money out of there. Yes, sir. වැඩක් නෑ බං. ප්‍රෙසිඩන්ට් කිඩ්නැප් කරන්න මම හිතන්නේ. අර NPC enemies ලා වගේ උන්නම් එතර නෑ. උන්ට ගේම දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ අර ඔය කියන්නේ කොම්බෝස් කහන්නයි නිකන් අර කියලාද නෑ සුපිරි ගේම් එක. ඉන්නකො තාම ගේම් එක මට ප්ලේ කරන්න දුන්නේ නෑනේ. ඔයගොල්ලන්ට වැඩ පෙන්නන්න. Raiden. Guard the Prime Minister. It's time to get to work. රෙද්ද ගලවලා දානවකෝ කිසිම ගානක් නැහැ. වා සයිබෝග් ගැඟ කොහමද?
කොහොමද ඒක බෑඩෑස් කෙනෙක් හොඳ මේක යකෝ තනිකරම මේ ඇනිමි සීන් එකක් තමයි තියෙන්නේ ඇනිමි එක වගේම තමයි යකෝ හරි දැන් ප්ලේ කරන් දෙනවා අපිට ලෝඩින් හරි එහෙනම් තමයි ගේම් එක තියෙන්නේ ඔයගොල්ලෝ වෙනදී කපාගෙන යන්න පුළුවන් ඔඩෝ මේකේ තව මේ බ්ලේඩ් මොඩ් කියලා එකක් තියෙනවා හරිද බ්ලේඩ් මොඩ් එක තාම අපිට ඇවිල්ලා නැහැ ඒ කියන්නේ ගේම් එක දැන් මේ තව ඉස්සරහට තමයි බ්ලේඩ් මොඩ් එක හම්බෙන්නේ බ්ලේඩ් මොඩ් එක හම්බුනාම අපිට මේ ටයිම් එක ස්ලෝ වෙලා වගේ අපිට පුළුවන් කියන්නේ මේ එනිමීස්ලව හරියටම කෑලි වලට කපන්න. ඒ කියන්නේ අපි කපන විදිහට උන්ගේ ඇඟ කැපෙනවා. ඒ කියන්නේ බොඩි පාර්ට්ස් ටික කැපීගෙන කියන්නේ ඕන්නම් මේ මිනිස්සෙක්ක මේ කෑලි 100කට විතර කපාගෙන යන්න පුළුවන්. ඒ සීන් එක වෙන කිසිම ගේම් එකක දැන්ට කළා නැහැ. මේ කියන්නේ තාම කියන්නේ මේක නිකන් අර ගේම් ඉන්ඩස්ට්‍රි එක රිවොලූෂනයිස් කරපු ගේම් එකක් තමයි ඉතින් මේ මෙටල් ගියර් කියන්නේ ආයි පිස්සු හැදෙනවා. මේකේ මෙකැනික්ස් ඒ කියන්නේ තාම වෙන ගේම්ස් වලට අරගන්න බැරි වෙලා තියෙනවා. ඒ තරම් මේ ගේම් එක හොඳයි කියලා කියන්නේ කට්ටිය. මේ බලහන් ආයිත් මේ මම මේක කන්ට්‍රෝල් එකෙන් ගහන නේද? මේ කන්ට්‍රෝල් එකෙන් ගහන එක අපට ආතල් මේ වයිබ්‍රේට් උත් වෙනවා. මේ කන්ට්‍රෝල් එකෙන් ගහන එක අපට ආතල් කීබෝඩ් එකෙන් ගහනට වඩා. කීබෝඩ් එකෙන් ගහන්න පුළුවන් කීබෝඩ් මවුස් සපෝට්. එනකොට මම කන්ට්‍රෝල් එකෙන් ගහනවා ඉතින් ලේසි නිසා. අන්න පර්ෆෙක්ට් කවුන්ට් එක කරා. ඔන්න ඔකට තමයි බ්ලේඩ් මොඩ් කියන්නේ. ඔහොම නෙමෙයි. තව ඉස්සරහට තව මේ තව පුළුවන් මේ ඕක තමයි බ්ලේඩ් මොඩ් ඕක තමයි බ්ලේඩ්. කොහොමද කෑලි වලට කපාගෙන මම කිව්වේ මේ අර ඉස්සරහට හම්බ වෙනවා කියලා. කියන්නේ මුංග කෑලි වලට කපලා මුංගේ ස්පයින් එක ඇදලා ගන්න පුළුවන්. හරිද? මුංගේ ස්පයින් එක ඇදලා අරන් මේ එකකින් අපිට හීල් වෙන්න පුළුවන්. පිස්සු ඇදෙනවනේ. අර ගහගෙන යන නැතුව අර එක කියන්නේ නවත්තලා එක කොම්බෝස් ගහන්න පුළුවන්. අන්නේ ස්ලයිඩ් වෙනවා. අඩෝ පට්ටෑ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ කොච්චර හොඳට ෆීල් වෙනවද කියලා. අර දැක්කනේ මම මේ පර්ෆෙක්ට් කවුන්ට් එකක් කරේ. කපාගෙන යනවා කොහොර බලන්න. සුපිරිනේ. If you can't cut through the barricade, try the fence, eh? කොහෙටද යන්න තියෙන්නේ? මෙහෙම. ඒකත් කපන්න පුළුවන්. අපේ පළවෙනි බොස් මූ තමා ගේම් එකේ පළවෙනි බොස්. ඔයගොල්ලෝ හිතන්නකෝ මූ අපිට දැන් ෆයිට් කරන්න එනවා. මූව හිතා ගන්නකෝ ඉතින්. අර උගේ කොච්චර පවර්ෆුල්ද කියලා බලනවා. අම්බෝ ඔය තව විලන් කෙනෙක් පට්ට බොස් ෆයිට් එක මූත් එක යනවා. ඒ කියන්නේ මේ ගේම් එකේ බොස් ෆයිට් එකම සුපිරි ඈ. පට්ට මෙමරබල් කවදාවත් අමතක වෙන්නේ නැහැ මේ ගේම් එකේ බොස් ෆයිට් නම් ඈ. වයි හැමෝම hina වෙනවා පට්ට චිල් එකේ ඉන්නේ. එයාත් ඉවරයි. අනිනෝ ප්‍රයිම් මිනිස්ටර් මැදයි සිකියුරිටි වැඩේ කරන්න. So you're Jack. What do you want with the Prime Minister? I want him dead. Straight to the point. Of course. Africa's just getting a bit too peaceful. What? Business ain't been the same since they shut down SOP. A clean break from the war economy. Huh. Well, some of us like that economy. How's an honest warmonger supposed to make a living? politics ගැන හෙන්නට තියෙනවා ගේම් එකේ හරිද? තනිකර
පොලිටික්ස් වලට හෙනට ගහලා දෙනවා මේකේ. ගහනවා. Don't worry now. I won't. Not while he's still useful. ඒ කියන්නේ යූස්ෆුල් යූස්ලෙස් වුණ ගමන් මරනවා කියලා කියන්නේ. කොහෙද යන්නේ? හරි. ඔන්න අපේ පළවෙනි බොස් ෆයිට් එක. ඌ කවන්න බැරිද මුලින්ම කකුලට කියලා ගන්න ඕනේ. කකුල කඩන කකුල. අනෙක් කකුලට ගාම අපි. කපාගෙන. ඉතින් මේක රිලීස් වෙලා තියෙන්නේ 2013 හරිද? 2013. ඔයගොල්ලෝ හිතන්නේ 13 මේක. බලහන් මේකේ ග්‍රැෆික්ස් මේකේ ගේම් ප්ලේ මේක නිකන් පිස්සු ඇදෙනවා ඈ. ඒ කාලේ මිනිස්සුන්ට කොහොම හිතෙන්නේ නැද්ද මේ ගේම් එක ගහදී? හරි. මූ ඉතින් හොම පාට් ගලවගෙන යන තියෙන්නේ. මේක අර මේ ක්වික් ටයිම් ඉවෙන්ට් එක ගැන අර කීස් ඔබන්න එක පාට මේ එතකොට අර ඒව හරියට ඔබන්න ඕනේ. ඒකත් පට්ට ආතල්ල. යකෝගේ බීම් එක පට්ට පවර්ෆුල් මගේ ෆ්‍රේම් උඩ් ඩ්‍රොප් වෙනවා. රෙකෝඩ් කරන නිසා එන්නේ. හරි එක කොල්ටක් දුන්න වැඩේ. අර තියෙන කෙලින් කපන්න පුළුවන් පැත්තට කපන්න පුළුවන්. සුපිරිය ඈ. මෙහෙම තමයි බොස් ෆයිට් තියෙන්න ඕනේ අකෝ. ආතල් ඈ. ටිකයි පාගන්න හදන්නේ කාගවද? අවුලන්නේ කොන්දපන් එක තැනක. හරි. වැඩි දින එකක් කපාගෙන යනවා. අඩෝවා මට කොච්චර කරත් එපා වෙන්නේ නැහැ ඒක. ලහන් කැලි වලට කපන්න පුළුවන්. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ ගේම් එක ගැන? පිස්සු වැදෙනවනේ. ඔයගොල්ලෝ ගහලා නැත්නම් මන්න කියන අනිවාර්යයෙන්ම ගහලා බලන්න. කියන්නේ ඇත්තට මේ කියලා නිම කරන්න බෑ මේ ගේම් එක කොච්චර හොඳද කියලා ස්ටාවටම. මේ ගේම් එක පටන් ගත්ත විතර ඔයගොල්ලෝ හිතන්නවද ඉස්සරහදී කොහොමද කියලා? පාගන මං හොවෙන්නේ නෑ බං ඔයාට. මට උන්ට උරුයි දැන්. හරි. ඉඳපන් හරි. ඒ පැත්ත ගන්න යට දැන් දෙන්න තියෙන්නේ. හරි. ආයිත් ඔයගොල්ලෝ මේ ගහනවනේ මේ සිස්ටම් රික්වයර්මන්ට්ස් මං කිව්වෙත් නෑනේ. සිස්ටම් රික්වයර්මන්ට්ස් ඔයගොල්ලෝ ඉල්ල තියෙන ඇත්තටම මේ i3 එකක් මේ තව මේ 4GB RAM එකක් ඉල්ලලා තියෙනවා. තව 1GB එකක් ඉල්ලලා තියෙනවා. ඇත්තටම පට්ට ඔප්ටිමයිස් ගේම් එක. මේ ඕගොල්ලන්ට අර මේ දැන්ට අද කාලේ තියෙන ඕනේ මේක ගහන්න බලන් බය නැතුව මේ ලෝ දාලා තමයි ඉතින් ගහන්නේ. අඩුම රික්වයර්මන්ට්ස් එක ගහන්න. ඔන්න YV අඩෝකෝ කොහොමද ඒක බ්ලේඩ් එක අල්ලගත්තේ කො X වඩ දින බාගෙන යනවා X. අම්බෝ අයවන බලාගෙන පලයන් කොහොමද ඒක? වලහා මියුසික් යතාව කඩුවල්නකොටම උඩ දැම්මා. යක්කෝ නෙක්ස්ට් වඩ දිනම කපාන බලහන් කොච්චර ආදල්ද කියලා මේක. හරි දෙකට කැපුවා යකෝ. කට් එක ඒක පිස්සු වෙනවා. අම්බෝ සුපිරිය ඈ. ලේත් නෑ අර කටාන එක මේ ෂීට් කරගන්න ඉදිය. නියමයි කොහමද පිස්සු හැදෙනව නේද? තාම ඉවර නෑ. මූ තාම පණ පිටින් ඉන්නේ නෑ. මූ තව ටිකකින් එනවා අපෝ. මට මතකයි.
there. Get it. අරු යනවා ප්‍රයිම් ස්ටාර් රගින Use your ninja run to move over obstacles. නින්ජ රන් මේ කියන්නේ කෙලින්ම අර අපිට ටග් ගාලා යන්න පුළුවන් මු ඔබ්ස්ටකල් වලින් ඔටෝම ජම්ප් කරනවා. ඉතින් ඒක ගේමක් නෑ. Do not let him out of your sight. You must catch him. හරි හරි කපන් කෝ එහට බල හරි අරු යනවා හරි ඉතින් මේ ගේම් එක හදන්න ඇත්තටම මේ කොනාමිලා කියලා ජපනීස් ගේම් ස්ටුඩියෝ එකක් තමයි. කොනාමිලා ගේම් ආයෙ නෑ සුපිරි ඈ. මේ කියන්නේ කොනාමිලා කියන්නේ ආයෙ නෙක්ස්ට් ලෙවල් ගේම්ස් හදන කට්ටිය. ජපනීස් ගේම් ස්ටුඩියෝ එහෙම තමයි. ඩෙවිල් මේ ක්‍රයි ජපනීස්. Still works. මේකත් ජපනීස්. අර යකුසා කියලා ගේම් සෙට් එකක් තියෙනවා. ඒකත් ජපනීස්. Resident Evil ජපනීස් ගේම් ස්ටුඩියෝ හදන්නේ. ඔය ඉතින් හිතන්නකෝ ඔයගොල්ලෝ. කොහොමද යකෝ ඒකෙන් බේරෙන්නේ? ඒක කවුන්ටර් කරනකොට ජම්ප් කරන්න තමයි ඉතින්. ඔව් ජම්ප් ඒත් වැදුනනේ බා. අවුලන්නේ. මට හෙල්ත් තියෙනවා. ඉතින් ඉන්න දෙන්නෙම නෑ උඹනේ. එනවා කාලකන්ණි වගේ. කොහොමද ඒ කවුන්ට් එක? කවුන්ට් එක කරායකෝ. ආපහු ඔන්න. කවන යන්න දෙන්නේ. සුපිරි ඈ. Kapang. Arum kater karන්නේ. Use blade mode to take down those heavy missiles. බ්ලේඩ් මොඩ් එක දාලා කපාන්න යන්න කිව්වා. අර අපිට උපදෙස් දෙනවා එකෙක් එහා පැත්තේ දා. ඒ එකෙක් නෙමෙයි සෙට් එකක් වින්න පුන් පට අතල්ල. හරි අපෝ අරුග අපි අතක්නේ කැපුවේ. මේ අද තාම තියෙනවා. කාලකන්ණි එක අත තියාගෙන යනවා අපෝ මට චැලෙන්ජ් කරන්න. ඔබ මම කවුද කියලා දන්නවද යකෝ? මම තමයි ලයිට්නින් බෝල්ට්. අරුගේ වුණිරුණා. කාගෙන යන්න තින්නේ. හරි අරුගේ හෙල්ත් එකත් ඔන්න මෙන්න තැනට ඔයගොල්ලෝ පේනවද? හෙල්ත් එක ඉවරෙන්න යන්න උගේ. හරි තව පොඩ්ඩයි. යකෝ මාර ශක්තියක් තියෙන නෑ ඒ කඩුවත් නැවතුමු. හරි. ගොඩ. Yes sir. Rules of nature. Na. ඔය සිනාඩුවල් සවුන්ඩ් ට්‍රැක් පට්ට. කැපුවා. හරි. ඉවර නෑ. තාම ඉවර නෑ. අත් දෙක කැපුවට. යන්න දීපන් මට. ක්ලොක් ටවර් එකේ යකෝ. පට්ටනේ. හරි. ක්ලොක් ටවර් එකට යන්න තියෙන කඩාගෙන. වැදුනොත් එහෙම පරාදයි. වැදෙන්න තු යන්න ඕනේ. ෆ්‍රේම් ඩ්‍රොප් වෙනවා. යකෝ මේ ඇක්ෂන් පිස්සු වැදෙනවනේ. හරි. උයරයි. හරි ඉතින් මම මේ ගේම් ප්ලේ අතින් නවත්තන්න ඉතින් මේ බලපෑමටම thank you කියලා කියන්න තමයි තියෙන්නේ. ඉතින් තවත් අපි මේ වගේ සුපිරි ගේම් ප්ලේ එකකින් හම්බ වෙනවා. ඉතින් මම මේ ගේම් එක නැවතුවා. බලපෑමට thank you. මං ගියා. කටිනම් bye bye.